අපිත් සසරේ බෝධිසත්වයන්ගෙන් දන් කාපු අය. ඇස් දන් දීලා තියෙනවා අහසේ තරුවලට වැඩිය පොළොවේ පස්වලට වැඩිය මස් දන් දීලා තියෙනවා. සාගරයේ ජලයට වැඩිය ලේ දන් දීලා තියෙනවා. මේක තේරුම් ගන්න කතාවක් කියන්න. බෝධිසත්වයෝ පෙරම් පිරුවනේ අසංඛේය කල්පලක්ෂ 4ක්. එක කල්පයකට එක හැක් දන් දුන්නත් කොච්චරද? අසංඛේය 4ක්. ඇස් මං කියප එක තේරුණාද? එක කල්පයකට එක ඇහැක් දන් දුන්නත් ඇස් අසංඛේය 4ක්. ගණන් කරන්න බැරි කල්ප ලක්ෂ 4ක්. එක කල්පයක එක ජීවිතයක් දන් දුන්නා ජීවිත කීයක්ද? එක කල්පයක එක ඇහැයිද දන් දුන්නේ? එක ඇහැක එක රුධිරේ කඳුලයිද දන් දුන්නේ? එක රුධිර පදක් එක කල්පයකට දන් දුන්නත් අසංඛේය 4ක්. පින්වත්නි, ඒ ඇස් දන් දීම හිතා ගන්න බෑ. ඇස් ගලවලා දන් දෙනවනේ. සිවි කියලා රජ කෙනෙක් වෙලා ඉඳලා ඒ රජුරෝ දන් දෙනවා ඉවරයක් නැහැ. ඒ රජුරවන්ට හිතෙනවා කවුරු හරි ඇවිල්ලා මගේ හදවත ඉල්ලුවොත් එහෙම පොකුණකින් නෙළුමක් කඩලා දෙනවා වගේ හදවත පපුව පළලා හදවත මන් දෙනවා. කවුරු හරි මගෙන් ඉල්ලුවොත් මස් බදින ලද මස් කෑල්ලකින් ඇටකටුවේ මස් කෑල්ලි වෙන් කර කර ගන්නවා වගේ මගේ ඇඟේ මස් ඉරා මන් දෙනවා. කවුරු හරි ඉල්ලුවොත් මගෙන් ලේ උක්කඹරන මැෂින් එකට උක් යුස ටික දැම්මට පස්සේ ඒ යුස ටික එනවා වගේ මගේ ඇඟ මිරිකලා මම ලේ දන් දෙනවා. කවුරු හරි ඉල්ලුවොත් එහෙම මගෙන් නේත්‍රා දෙක තල ඵලයකින් ලොඳ ගුගුලනවා වගේ මේ ඇස් දෙක ගුගුල්ලා මන් දෙනවා කියලා හිතුවා. හිතලා දන්සලට ගියා. ඒ සිටිවිල්ලට සක්දෙවිඳුගේ ආසනේ උණුණා. උණු වෙලා සක්දෙවිඳු හිතුවා මේක බලන්න ඕන කියලා දුප්පත් අන්ධ මිනිසෙක් විදිහට වෙස් මාරු කරගෙන ඇවිල්ලා පාරේ පොඩි කන්දක් මුදුනේ අත් දෙක තියාගෙන කියනවා රජතුමනි සැරදේවා ඔබ ජීවත් වේවා සැරදේවා කියලා. අර දෙවි කෙනෙක්ගේ හඬක් නිසා ඇහුණා. පින්වත උඹට මොනවද ඕනන්නේ? රජතුමනි උපතින් අන්ධයෙක් මං. ඔබතුමාට ඇස් දෙකක් තියෙනවා. එකක් මට දෙන්න. එකකින් ඔබ බලන්න. පින්වත්නි යමක් බලාපොරොත්තුෙන් හිටපු කෙනාට කවුරු හරි ඒක කටින් පිට නොකර ඒක කවුරු හරි කිව්වොත් ඇඟ කිරිපොලා යනවා නම් ඊට වැඩිය 100,000 වාරයකින් කය කිරිපොලා ගියා. අහෝ මගේ දාන පාරමිතාව. පින්වත මම අද හිතුවා විතරයි උඹට කවුද මගෙන් ඇස්සිල්ලන්න කිව්වේ? ඊට පස්සේ කිව්වා දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු තමයි මට පණිවිඩය දුන්නේ කිව්වා. දැන් ඒ ඉන්නේ සක්දෙවිඳු. ඊට පස්සේ කියනවා එහෙනම් පින්වත මම ඔබට ඇස් දන් දෙන්න කැමති යම් මාලිගාවට කිව්වා. අර ගිය යොදුන් 100ක් වගේ හිතුණා කියනවා. ඒ සිවි රජුරවන්ට ඊතරම් දෙන්න ආසාව. ගිය ගමම්ම සිංහාසනේ ඉඳගෙන කතා කළේ වෛද්‍යවරයාට වහම එන්න කියලා. වෛද්‍යවරයා පැමිණියා ඇස් දෙනවා කියන ආරංචිය හාහු ගාලා ගිහිල්ලා වැළපෙනවා අමාත්‍යවරු අන්තපුරේ 16000ක් ස්ත්‍රීන් රජතුමනි මෙවැනි සොඳුරු ස්ත්‍රීන් බලන්න බැරි වෙයි ඇස් දෙක දෙන්න එපා. මේ ලඳ බොළඳ සුරතල් දරුවන්ගේ මුහුණ බලන්න බැරි වෙයි ඇස් දෙන්න එපා. ඔබ වෙනුවෙන් සිරස නමන කීකරු අමාත්‍යවරු දකින්න බැරි වෙයි ඇස් දන් දෙන්න එපා. එහෙම කියද්දී සිවි රජුරෝ සීවක කියන වෛද්‍යාචාර්යවරයාට කියනවා මගේ ඇහැ ගලවපන් මට මේක දෙන්න ඕන.
ඊට පස්සේ කිව්වා වෙන දෙයක් දෙන්න රජතුමනි. ඊට පස්සේ කිව්වා වතුර ඉල්ලන කෙනාට වතුර දෙන එක සත්පුරුෂකම. බඩගින්න ඉන්න කෙනාට කෑම දෙන එක සත්පුරුෂකම. මේ මිනිසයා ඉල්ලන්නේ ඇහැ. ඇහැ දෙන එක සත්පුරුෂකම. මගේ ඇහැ උඹ වේදා මේ ඇහැ ගලවලා දීපන් කිව්වා. රජතුමා සීවක වෛද්‍යාචාර්යයා කියනවා රජතුමනි වෙන දෙයක් දෙන්න නැවත සිහි කරන්න කිව්වා. රජුර කිව්වා මේක රාජ ආඥාව ගලවපන් ඇහැ කිව්වා. ඒ වෛද්‍යාචාර්යයා හිතනවා අඬුවක් දාලා කොහොමද දැන් මේ ඇහැ උගුල්ලන්නේ? මේ දේහයට වේදනාවක් දෙන්න මං කැමති නෑ. ඒ වෛද්‍යාචාර්යයා ආනන්දයන් වහන්සේ ඒ කාලෙ දුක් දෙන්න කැමති නෑ. ඊට පස්සේ නිල්මානෙල් මලක බෙහෙතක් ගාලා ඇහැ වටේට තිබ්බා. දැන් ඇහැ ඇතුලේ පිච්චෙනවා. රජතුමනි කල්පනා කරන්න ඔය ඇහැ තිබ්බ විදිහට මට තියන්න පුළුවන් කිව්වා වෛද්‍යාචාර්යවරයා. මගේ ඇහි වේදනාවට වැඩිය උඹගේ වචනේ සැරයි මේ ඇහැ ගලවපන් කිව්වා. ඊට පස්සේ ආය බෙහෙතක් ගාලා ආය ඇහැ වටේ ගෑවා. මේ නිල්මානෙල් මලකින් ඇහැ ඇතුලේ කැරගෙනවා මෙහෙම වේදනා දිදී. රජතුමනි ආපහු හිතන්න ඇහැ තිබ්බ විදිහට මට තියන්න පුළුවන්. මේ ඇහි වේදනාව නෙවෙයි මට සැර. ඔබගේ වචනේ මේ ඇහැ ගලවපන් කිව්වා. ආයෙ බෙහෙතක් අරන් ඇහැ වටේ ගහනකොට මේ ඇහැ එළියට පැන්නා. මෙහෙම එල්ලෙනව නහර වැල් වලින් මුළු රාජ වස්ත්‍රම ලේ. පොඩ්ඩක් හිතන්න මෙහෙම ඇහැ එල්ලෙනවා. වැලි කැටයක් ඇහැට ගියොත් වේදනාව, මැස්සෙක් ඇහැට ගියොත් වේදනාව ගැන හිතන්න. මහා බෝධිසත්වයෝ මේ ඇහැ එල්ලෙනවා. රජතුමනි ඇහැ ආය මට දාලා තිබ්බ විදිහට හදන්න පුළුවන්. ආය හිතන්න කියලා කිව්වා. සීවක මගේ ඇහැ කපලා දන් දීපන්. මේ අත උඩ තියපන් කිව්වා ඔය ඇහැ. අපි සසර දුකෙන් නිදහස් කරවන්න. මේ බණ ටික අහන්න අපිට දුකින් නිදහස් වෙන්න. මේ මහා බෝධිසත්වයෝ මේ නේත්‍රාව දෙන්නේ. සීවක වෛද්‍යාචාර්යවරයා ඇහැ මෙහෙම අරන් මෙහෙම කපනකොට අනිත් ඇහෙන් පේනවා. මේ අතට ගත්තට පස්සේ යකඩ බෝලයක් ගත්තා වගේ අතාරින්න කලබලයි දන් දෙන්න. මෙහෙම ගත්ත ගමන්ම ඇහැ ඇතුලේ තිබ්බා අන්ධයාගේ. දිව්‍ය ආනුභාවයට ඇහැ එකපාරම පෑවුණා. පේනවා. මේ පැත්තෙන් ලේ වැగిරෙද්දී උල්පතකින් වගේ මේ ඇහෙන් ලේ වැగిරෙද්දී ඒ ඇහැ අනිත් එක්කෙනාට බද්ධ වෙලා ඒ ඇහෙන් එයා ලෝකේ බලන හැටි මේ ඇහෙන් බලනකොට බුද්ධත්වයේ පිණිසමයි ඒ පාරමිතාව පිරුවේ. සීවක මේ වේදනාවට වැඩිය මට මේ ප්‍රීතිය වැඩි අනිත් ඇහෙත් ගලවපන් කිව්වා. අනිත් ඇහෙත් බෙහෙත් ගන්නවා. රජතුමනි හිතන් ආයසරයක්. සීවක ගලවපන්. ඒ ඇහැ ආය අර විදිහටම ගැලෙව්වා. මේ එල්ලෙනවා. හිතන්න බෑ. හිතන්න බෑ. එවැනි සම්බුද්ධත්වයේ උදෙසා එවැනි දෙයක් ඉවසුවා නම් ඇයි අපිට ඉවසන්න බැරි? ඇයි අපිට ඉවසන්න බැරි? අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කවද්ද? ඒ ඉවසීමට දිවි පුදන්නේ කවද්ද? ඒ දානම් පාරමිතාවට දිවි පුදන්නේ කවද්ද? ඒ ඇහත් මෙහෙම එල්ලෙද්දී අතට අරන් කැපුවා. ඒ ඇහත් බද්ධ කළා. වැඳ වැඳ සින්දු කියා අර මානවකෙක් ගියා. නේත්‍ර අන්ධ රජුරෝ උයනේ තපස් රැක්කා. ඒ නේත්‍රේ දන් දීලා හිතුවා කියනවා මගේ මේ නේත්‍ර දන් දීමේ පිණින් මගේ ඇස් ඉදිරි පිට කාටවත් දුකක් නොවේවා කියලා. ඒ නිසා දේවදත්තත් බුද්ධ නේත්‍රයට එන්න කලින් තමයි පොළොව පැලීගෙන ගියේ.
යම් මොහොතක දේවදත්ත බුදුරජාණන් වහන්සේට පේන තැනට ආව නම් පොළොව පැලෙන්නේ නැහැ. දේවදත්තගේ පාපයට වැඩිය සම්බුදුරජාණන් වහන්සේගේ පින බලවත්. ඒ නිසා තමයි චින්චි මානිකාව දෙවුරන් වෙහෙරෙන් එළියට ගියාට පස්සේ පොළොව පැලුනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර මායමෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි ඔක්කොටම කරදර වෙන්නේ. ඒ නිසා තමයි සුභා තෙරණිය අතක් ඇහැට අරන් එනකොට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම සුභා තෙරණියගේ ඇහැ ආවේ සුභා ගලවපු ඇහැට වැඩිය මගේ බුදුරජාණන් වහන්සේ දුන්න ඇස් වැඩි නිසා. ඒ නිසා තමයි ඒ බුද්ධ නේත්‍රයෙන් දවස් 7ක් බලාගෙන හිටපු නිසා තමයි බෝධින් වහන්සේ අදටත් අපේ දුක් නිවන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා තමයි දුකක් ආවම මහසෑයට ඵලයල්ලා කියන්නේ. ඒ බුද්ධ නේත්‍රයේ ඉදිරියේ දුක් දුරු වෙනවා. පින්වත්නි මේ සසරේ ගමන් කරද්දී ඔබ අහලා තියෙනවද ඇස් ගලවන ඇස් වාටු කියන්නේ ඇස් කොච්චර ගලවනවද? ඒවා පාරමිතාද? මිනිස්සු තරහට සතුරන්ගේ ඇස් කොච්චර ගලවනවද? ඒවා පාරමිතාද? සත්තු තවත් සත්තුන්ගේ ඇස් කොච්චර ගලවනවද? ඒවා ප්‍රාර්ථනාද? සතුන් මරන්නෝ මස් ලෙලි ගහද්දී ඇස් ගලවන ඒවා ප්‍රාර්ථනාද? කොච්චර ඔයවැනි ඇස් ගලවන ඒවා ලෙඩ්ඩු සුව කරන්න ඇස් කොච්චර ගලවනවද? ඒවා ඉදිරියේ අදටත් ලෝකේ සම්බුද්ධත්වයට ඇහැත් දුන්නා කියන එකක් අහන්නවත් නැහැ. ලෝකයේ මිනිස්සු කෙලෙස් සහිතව ඇස් ගලවද්දී තමන්ගේම ඇහැ ගලවලා දෙනවා ඒ ලෝක සත්වයා දුකින් නිදහස් කරවන්න. මගේ බුදුරජාණන් වහන්සේ එවැනි වූ දාන පාරමිතා පෙරුවා. එලෙස ලබා දුන්න ඇස් වැඩි තරු අඩුයි අහසේ. අහසේ තරු අඩුයි. ඇඟේ ඇස් ඉස්මස්ලේ මුළු ජීවිතේම පුදනවා. බණපදයක් අහන්න යකෙක්ගේ කටට පනිනවා. ඊළඟට පින්වත්නි සීල් සමාදන් වෙලා දානෙට ඉල්ලගෙන ඉද්දි තමන්ගේ ඇඟ ගිනි ගොඩකට දානවා හාවෙක් වෙලා. අදටත් සඳ මණ්ඩලේ හාවගේ ඡායාව.